අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා Triple H Stars එකේ තියෙන ෆිෂින් ගේම් එකක් ප්ලේ කරලා ඉවර වෙලා ප්‍රොෆිට් ටැග් අරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ගේම් එක තියෙන්නේ මාළු අල්ලන්න තමයි. මාළු අල්ලලා සල්ලි හොයන්න තමයි මේකෙදි තියෙන්නේ. ඉතින් හරිම සරල ගේම් එකක් තමයි මේක. හැබැයි වැඩි ප්‍රසිද්ධ ගේම් එකක් නෙමෙයි මේක. අර ක්‍රෑෂ් ඇවිට වගේ හොඳ ප්‍රසිද්ධ ගේම් එකක් නෙමෙයි. මට හිතුණා ඉතින් මේ ගැන වීඩියෝ එකක් ගෙනල්ලා බලන්න. ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ ෆිෂින් ගේම් එක සහ මේක පාවිච්චි කරලා කොහොමද ප්‍රොෆිට් ටැග් කරගන්නේ කියලා. දැන් මම මුලින්ම කියලා දෙන්නම් මේක කොහොමද හරියටම රෙජිස්ටර් වෙන්නේ කියලා ඔයාලට. මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන උඩම තියෙන රෙජිස්ට්‍රේෂන් කියන බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාන් පස්සේ අපිට ඔප්ෂන් තුනක් දීලා තියෙනවා. මේකෙන් ඔයාලා තෝරගන්න ඕන වන් ක්ලික් කියන ඔප්ෂන් එක. ඒක ඔයාලා ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ දේවල් ටිකක් අපිට ෆිල් කරන්න එනවා. මෙතනදී ඔයාලා කන්ට්‍රි එක දෙන්න ඕන ශ්‍රී ලංකා. ඊට පස්සේ කරන්සි එක ශ්‍රී ලංකන් රුපී. ඊට පස්සේ අපිට තුන්වෙනියට මෙතන බෝනස් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒකට ගියන් පස්සේ ඔයාලට පේනවා ඇති එතන බෝනස් එකක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේ බෝනස් එකත් අරගන්න. ඒකෙදි ඔයාලට පළවෙනි ඩිපොසිට් 4ට 100%ක බෝනස් එකක් ගන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා ඒකත් අරගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මෙන්න මෙතන ප්‍රොමෝ කෝඩ් කියලා තියෙනවා. ඒකට ඔයාලා දාන්න ඕන. මම මෙතන දැන් ස්ක්‍රීන් එකෙන් ඔයාලට දාන ප්‍රොමෝ කෝඩ් එක මෙන්න මෙතනට දාන්න. ඒක දාලා ඉවර වෙලා ඊට පස්සේ මෙතන ටර්ම්ස් කන්ඩිෂන් ඒ දේවල් වල ටික් එක දාගෙන යන්න ඔක්කොටම ඇග්‍රී කියලා. ඊට පස්සේ රෙජිස්ටර් ක්ලික් කරන්න. රයිට් ඊළඟට අපිට මේ වගේ රීකැප්චර් ෆෝරම් එකක් එනවා. ඒකත් ඔයාලා හරියට ෆිල් කරන්න. මෙතෙන් දැන් මට තෝරන්න ඇවිල්ලා තියෙන බයිසිකල්ස් ඔයාලා මේක සාමාන්‍යයෙන් දන්න දෙයක්. ඒ හින්දා මේක හරියට ඔයාලා කරන්න. අන්ද මේ විතර බයිසිකල්ස් ටික සිලෙක්ට් කරලා ඉවර වෙලා රයිට් ඊට පස්සේ මෙන්න මේ විදිහට රෙජිස්ට්‍රේෂන් සක්සස්ෆුල් කියලා මැසේජ් එකක් එක්ක අපිට යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එකක් එනවා. මම මේක මේ බ්ලර් කරලා තියෙන්නේ මොකද ඒක මගේ පර්සනල් එකනේ. ඒ හින්දා ඔයාලා ඒක අනිවාර්යයෙන්ම ස්ක්‍රීන්ෂොට් එකක් හරි එහෙම නැත්නම් මේක කොපි කරලා කොහේ හරි වෙන තැනක පේස්ට් කරලා හරි තියාගන්න. ඒක අපිට අවශ්‍ය වෙනවා. මෙන්න මේ all games කියලා තියෙන භාගය තමයි ගොඩක් වෙලාවට තියෙනවා. ඒකේ බලා ගන්න බැරි වුණොත් ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ search bar එකට ගිහිල්ලා මෙන්න මෙතන games කියන එක දාගෙන search කරන්න ෆිෂින් කියලා. එතකොට මෙන්න මේ විදිහට මේ ගේම් එක බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි ඒකට යමු. රයිට් ෆිෂින් ගේම් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක අපිට ලොකු මාළු පොඩි මාළු දෙකොල්ලක් ඉන්නවා. මේක ලොකු මාළු අල්ලගත්තොත් අපිට ප්‍රොෆිට් දැන් ඔයාලා දකින්න ඇති. ඉතින් මේ මාළුව අල්ලගත්තායින් පස්සේ අපිට ප්‍රොෆිට් එකක් හම්බුණා දෙගුණකින් වැඩි වුණා. එතකොට මේකේ පොඩි මාළුවෙක් අල්ලගත්තොත් ප්‍රොෆිට් එකක් නැහැ. සාමාන්‍යයෙන් අපිට හම්බෙච්ච එක අපි බෙට් කරපු ගාණෙන් භාගයක් වගේ තමයි හම්බෙන්නේ පොඩි මාළුවෙක් අල්ලගත්තොත්. මම ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට. ඒ වගේම මේකේ කිඹුලෙක් බැරි වෙලා හරි අල්ලගත්තොත් ලොස් වෙනවා. ඒ කියන්නේ අපිට කීයක්වත් හම්බෙන්නේ නැහැ. අපි දැන් බෙට් එකක් දාලා බලමු. මේකේ අපිට උපරිම දාන්න පුළුවන්. ඒ කියන්නේ අඩුවෙන්ම දාන්න පුළුවන් රුපියල් 100යි. ඒ අරුණාම 100 හෝ 100ට වැඩි ගණන් බෙට් කරන්න පුළුවන්. දැන් ඔයාලා දකින්න ඇති ඒ තමයි මං කිව්ව පොඩි මාළුවා. ඉතින් එයාගෙන් හම්බෙන්නේ එයාව අල්ලගත්තොත් අපි බෙට් කරපු ගාණෙන් භාගයයි හම්බෙන්නේ. ප්‍රොෆිට් එකක් නැහැ. රයිට් මම දැන් බෙට් එකක් දාන්නම්. මෙන්න මේ විදිහට ප්ලේ බෙට් කියන එක ගිහුවාන් පස්සේ රවුන්ඩ් එක ස්ටාර්ට් වුණාන් පස්සේ මෙන්න මේ විදිහට අපි සල්ලි earn කරා නම් මෙන්න මේ විදිහට පල්ලෙහාන් වැටෙනවා. ඒක ටේක් විනින්ග්ස් කියන එක ටච් කරායින් පස්සේ මේ අපේ earn කරපු සල්ලි ටික කලෙක්ට් කරගන්න පුළුවන්. මම දැන් ආයි බෙට් එකක් දාන්නම්. රයිට් ඔයාලා දකින්න ඇති මේ මාළුවාගෙන් මම 240ක් හෙව්වා. රයිට් අපි ටිකක් වැඩි කරමු. දැන් මෙන්න මෙතනින් ඔයාලට බෙට් එකේ ගාණ දාන්න පුළුවන් කැමති ගාණ මෙන්න මේ විදිහට. ඔයාලා දකින්නදී 1100ක් බෙට් කරා පොඩි මාළුව හම්බුනහම 550යි හම්බුනේ. කියන්නේ 1100න් භාගයක්. ඔයාලා දකින්නදී දැන් කිඹුලා අල්ලගත්තාම ලොස් වුණා. කීයක්වත් නැහැ. ඉතින් අනිත් ගේම්ස් වගේම තමයි මේකත් ඔයාලා ඉවසීමෙන් අහිමියට මේක ගැන හොඳට ඇනලයිස් කරලා බලලා
සෙල්ලම් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඔයාලා ලොස් වෙන එක තමයි වෙන්නේ. එක දිගට සෙල්ලම් කරගෙන යන්නේ නැතුව ඔයාලට මෙන්න මෙතන ස්ටැටික්ස් කියන එකට ගියයින් පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. හිස්ටරි එක ඔයාලා බෙට් කරපු කොච්චර බෙට් කරාද, ඒකේ කීවෙනි ඔඩ් එකෙන්ද ඔයාලා රිවෝඩ් එක අරගත්තේ, ඒ වගේ ලොස් වුණාද ප්‍රොෆිට් එකක්ද කියන එක ඔක්කොම බලා ගන්න පුළුවන්. රයිට්, ඉතින් එන්නේ මේ විදිහට තමයි මේ ෆිෂින් ගේම් එක ප්ලේ කරලා ඉවරලා ප්‍රොෆිට් එක කරගන්නේ. ඉතින් ඔයාලට පේන ඉතින් මහ ලොකු දෙයක් කරන්න නැහැ. බෙට් එක දාලා ඉවරලා අනිත් ගේම්ස් වල වගේම කලෙක්ට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේ විවසීමෙන් සෙල්ලම් කරේ නැත්නම් අනිවාර්යෙන් ඔයාලා ලොස් එකක් තමයි. ඒ හින්දා මේ ගේම් එක විතරක් නෙමෙයි මොන ගේම් එක සෙල්ලම් කරා ඔයාලා හොඳට මේ ගේම් එක ගැන ඇනලයිස් කරලා හොඳ වෙලාවක් තෝරගෙන තමයි ගේම් සෙල්ලම් කරන්න ඕන. එතකොට ඔයාලට හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ ගේම් එක සෙල්ලම් කරන්නේ කොහොමද කියලා. එහෙනම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification එකත් ඕල් දාලා channel එකත් එක්ක දිගටම set වෙලා ඉන්න.